හෙලෝ ගයිස් මේ වගේ දෙස් විසියට තමන් මුණ දාලා කලන්ඩරයක් කරගන්න ඔයාලත් ආසද? එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට. හොඳයි. එහෙනම් ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store එකට හරි App Store එකට ගිහිල්ලා Pixel Lab කියලා සර්ච් කරන්න. සමහර ෆෝන් වල Pixel Lab කියලා පෙන්නන්නේ නැත්තම් Picture එක කියලා තියෙන්නත් පුළුවන්. හොඳයි එහෙනම් අපි app එක open කරගමු. ඉස්සලාම අපි මේකේ සයිස් එක හදා ගන්න ඕනේ. 33 ක්ලික් කරලා ඉමේජ් සයිස් එකට ගිහිල්ලා width එකට සාමාන්‍යයෙන් 4000 වගේ දාගන්න. height එකට සාමාන්‍ය 5000 වගේ දාගන්න. දාගෙන ඕකේ කරන්න. ඊට පස්සේ මැද පේන රවුම බෝලට වගේ ගිහිල්ලා ඒ කියන්නේ ඩ්‍රෝන් එක වගේ තියෙන ඊතල පෙන්නන්නේ. අන්න එතෙන්ට ගිහිල්ලා ඒක ඕකේ කරගන්න. ඊට පස්සේ ඒකේ මැද තියෙන ඩ්‍රෝන් එක වගේ ගිහිල්ලා ඒකේ සාමාන්‍ය ඊතලේ පෙන්වන විදිහට ඒක එහා මෙහා කරගෙන සාමාන්‍ය එතනින්ම තියාගන්න. ඊට පස්සේ වම් පැත්තකට තරන් ගිහිල්ලා ඒ තමන්ට ඕන තැනකට ගිහිල්ලා එතන ඊළ පහල කරලා එතනට තමන්ට කැමති විදිහට අදා ගන්න. ඊට පස්සේ වම් අත පැත්තේ තියෙන ඊතලේ පෙන්වන තැනට ගිහිල්ලා ක්ලික් කරන්න. ඊට පස්සේ රූපේ ආකාරයට තමන්ට කැමති හැඩයකට ක්ලික් කරන් හදාගන්න. හරි ගයිස් දැන් මේකට පාටක් අපි කරගන්න දාගන්න ඕන. ඒකට එතනින් යට්ටම යන්න. ඊට පස්සේ ඒකේ තියෙන දෙවෙනි එකට ගිහිල්ලා ඒකේ කලර් එකට යන්න. එතනත් පල්ලෙහාටම යන්න. පල්ලෙහාටම ගිහිල්ලා අපි ගැලපෙන කලර් එකක් තෝරගන්න ඕන. මම කැමති කොළ පාටින්ද මම කොළ පාට තෝරගත්තා. එතන gradient කියලා එකකුත් තියෙනවා. ඒත් එකේ mix color එකක් තමයි තියෙන්නේ. තමන්ට එතනින් කැමති ඕන කලර් එකක් උදා ගන්නත් පුළුවන්. මම කැමති කොළ පාටින්ද මම කොළ පාට තෝරගන්නවා. guys අපි දැන් මේකට පාටක් දාගෙන තියෙන්නේ. දැන් පොඩ්ඩක් එතනින් පල්ලෙහාට ගිහිල්ලා මේක ස්ට්‍රෝක් විත් එක කියලා එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් 0.9 වගේ දාගන්න. මේක වැඩි කරපුවාම ඒක වටේ බෝඩර් එක හයිලයිට් වෙනවා. අඩු කරපුවාම ඒක අඩු වෙනවා. ඒක අඩු කරලම තියාගන්න ඕන. ඊට පස්සේ මේ එඩිට් කියන එකට ගිහිල්ලා එඩිට් මේ කියන ගිහිල්ලා මේ හදාගත්ත එක ඉහළ පහළට කියලා තමන්ට ගැලපෙන ආකාරයට ඒක සයිස් කරලා හදා ගන්න ඕන. අපි මේ හදාගත්තා වගේම තවත් එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ අපි යට තියෙන කොපි එකට ගිහිල්ලා ඒක කොපි කරගෙන තවත් ඒ වගේම එකක් හදාගමු. ඒකත් අපි ඉහළ පහළ කරගෙන තමන්ට ගැලපෙන ආකාරයකට හදා ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් එඩිට් ගිහිල්ලා ඒකත් යටටම ගිහිල්ලා අපි ඒකටත් කලර් එකක් දාගමු. ඒකට අපි සුදු පාට දාගමු. දැන් ආයෙත් හරියට දාලා ඒකත් අපි ඉහළට පහළට ගිහිල්ලා ගැලපෙන විදිහට ඒක සයිස් කරගමු. හරි දැන් ආයෙත් අපි මැද තියෙන රවුමට ගිහිල්ලා ආයෙත් අපි කොළ පාට එකක් කොපි කරගන්න ඕනේ. කොපි කරලා හදා ගන්න ඕන. අපි මේ ආකාරයට ඒකත් ගිහිල්ලා තමන්ට ගැලපෙන පරිදි ලොකු පොඩි කරලා ඒකත් හදා තියා ගන්න ඕන. ඊට පස්සේ ආයෙත් මේ එඩිට් එකට ගිහිල්ලා ඒකෙත් සුදු පාට එකක් අපි කොපි කරලා ඒකත් මේ ලොකු පොඩි කරලා ඒකත් ගැලපෙන විදිහට තියා ගන්න ඕන. දැන් හරි. දැන් ඔක්කොම අපි එඩිට් කරලා හදාගන්න තියෙන්නේ. දැන් අපි කොටු දෙකට ගිහිල්ලා ඒකේ කලර් එකට ගිහිල්ලා අපි සම්පූර්ණ රූපේටම කලර් එකක් දාගන්න. අපි ඒකේ කලර් එකට ගිහිල්ලා මං සුදු පාට දාගන්නවා. ඊට පස්සේ උඩ කොටු දෙකට ගිහිල්ලා
ඉතලේ තියෙන මේ ඉප්පා අපි ඒක ලොක් කරගන්න ඕන. නැත්තම් රූපේ එහා මෙහාලා රූපේ වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊට පස්සේ මැද අපිට ගිහිල්ලා ඉම්පෝර්ට් දෙන්න ඕන. ඒකෙන් වෙන්නේ මේ ගැලරියේ තියෙන තමන්ට කැමති රූපයක් කැලෙන්ඩරයට දාගන්න සිලෙක්ට් කරගන්න යන්නේ අපිට. මම ඉතින් මේ රූපේ තමයි මගේ කැලෙන්ඩරයට දාන්න යන්නේ. අපි දෙක සිලෙක්ට් කරලා ඒකත් ගැලපෙන විදිහට දාගන්න ඕන. ඊට පස්සේ මම තිත් 8ක් තියෙන. ඒ තිත්තට උලා ඒක රූපය කර පල්ලෙහාටම ගෙනල්ලා අතාරින්න ඕන. ඊට පස්සේ කැලෙන්ඩරේ මැදට ඒක සෙට් වෙනවා. ඊට පස්සේ ආයතර කොටු දෙක බලලා ඒක ඇති කරගන්න ඕන. ඊට පස්සේ ඒක කොටු ඇතුලේ එහා මෙහා කරගන්න පුළුවන්. ඊට පස්සේ Tamanට ගැලපෙන විදිහට ඒකත් කළා ඒකටත් ලොක් එකක් දාගන්න ඕන. හරි ඉතින් අපි මේ වැඩේත් කළා ඉවරයි. දැන් අපි මේකට ඉලක්කම් දින දර්ශනය ගන්න ඕන. අපි දැන් මම ඒක ඉන්ටර්නෙට් එකෙන් සේව් කරගත්ත දින දර්ශනයක් තියෙනවා. අපි ඒකත් ඉම්පෝර්ට් කරගෙන කැලෙන්ඩරයට දාගමු. හරි මෙම ආකාරයෙන් ඒකත් දාගන්න පුළුවන්. ඒකත් මේ වැඩි හරි කපලා අඩු හරි කරලා ඒකත් සිලෙක්ට් කරගමු. හරි ඒකත් එහාම යන හින්දා අපි ඒකත් ලොක් කරගමු. හරි ඉතින් මේකේ ගොඩක් දුරට වැඩ දැන් ඉවරයි. අපි දැන් මේකට 2026 කියලා බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරපු ලෝගෝ එකක් දාගමු අපි මේකට. හරි ඉතින් ඒකත් දැන් ලොක් කුඩා කරලා Tamanට ගැලපෙන ආකාරයට ඒකත් ඕන සයිස් එකකට හදාගන්න පුළුවන්. හදාගෙන ක්ලික් කරලා ඒක කැලෙන්ඩරේට Tamanට ගැලපෙන තැනකට ගිහිල්ලා Tamanට ඕන තැනට ගිහිල්ලා ඒක සිලෙක්ට් කරලා තියාගන්නවා. හරි ඉතින් දැන් කැලෙන්ඩරේ යට හරිය පොඩ්ඩක් පාළු හින්දා අපි දැන් ඒකට එකක් හදාගමු. ඒකට ෂේප් ගිහිල්ලා එකකින් කොටුවක් එනවා. ඒකේ යටටම ගිහිල්ලා ඒක අපි ගැලපෙන කලර් එකක් දාගමු. ඒකට ග්‍රේඩියන්ට්ස් ගිහිල්ලා මික්ස් කලර් එකක් දාගත්තොත් තමයි ගොඩක් ලස්සන. නැත්නම් Tamanට කැමති නම් කලර් එකක් දාගන්න පුළුවන්. අපි ඒකට ග්‍රේඩියන්ට්ස් එකට ගිහිල්ලා මික්ස් කලර් එකක් දාගමු. මම ඒක දාගන්නවා කොලයි කහයක. ඒක දාලා Tamanට කැමති ආකාරයට ඒක එහා මෙහා කරලා හදාගන්න. හරි ඒකත් අපි වෙනස් වෙන හින්දා ඒකටත් ලොක් කරගමු. හරි ඉතින් අපි දැන් හදාගත්ත එකට මොකක් හරි එකක් දැන් අපි ලියාගමු. ඒක ඉතින් මම හැපි නිව් ඉයර් කියලා ලියන්න යන්නේ. අපි ඒකට ටෙක්ස්ට් එකට ගිහිල්ලා ඒකට අපි එකක් රයිට් කරගමු. ඒකේ මම ලියන හැපි නිව් ඉයර් කියලා ටයිප් කරගන්නවා දැන්. හරි අපි රයිට් කරන් ඉවරයි. දැන් අපි ඒකට එහාට පොඩ්ඩක් ගිහිල්ලා සයිස් එක පොඩ්ඩක් හදාගමු. Tamanට ගැලපෙන සයිස් එකට පස්සේ ඒක ක්ලික් කරගන්න. හොඳයි දැන් අපි ඒකට කලර් එකක් දාගමු. මම ඒකට කළු පාට ගැලපෙන හින්දා මම කළු පාට දාගන්නවා. පොඩ්ඩක් අපි ඒක එහාට ගිහලා අපි ඒකට ෆොන්ට් එකක් දාගමු. ෆොන්ට් එක අපි දාගමු Tamanට ගැලපෙන ෆොන්ට් එකක් තියෙනවා. Tamanට ඕන ෆොන්ට් එක මෙතනින් දාගන්න. මම ඉතින් මේක තමයි දාගත්තේ. ඒක දාගෙන මම ඕකේ කරගන්නවා.
හොඳයි අපි දැන් ඒකත් එහා මෙහා යන හින්දා අපි ඒකත් ලොක් කරගමු. දැන් ඉතින් මේකට මගේ channel එකේ logo එක add කරන්න යන්නේ. අපි ඉතින් ඒකත් add කරලා බලමු. හරි අපි ඒකත් එහා මෙහා ගිහලා වෙනස් වෙන හින්දා අපි ඒකත් ලොක් කරලා දාමු. හරි ඉතින් අපි කැලෙන්ඩරේ වැඩ දැන් 100ක් විතර වගේ ඉවරයි. තමයි මේකට සේව් කරගන්න තියෙන්නේ. ඒකට දැන් මෙතන ගිහිල්ලා ඩිස් එක වගේ ගිහිල්ලා ඒක අපි සේව් දීලා සේව් ගිහිල්ලා ඒක ක්වොලිටි කියලා එකට යනවා. ක්වොලිටි සාමාන්‍යයෙන් ඒකේ පෙන්නනවා සාමාන්‍යයෙන් high very high ultra වගේ තියෙනවා. ඒ සාමාන්‍යයෙන් high very high ultra වගේ තුنين එකට දුන්නා ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ තමයි ග්‍රැෆික්ස් ඔයාලා කැමති පින්තූර දාලා හදාගත්ත කැමරේ ඔයාලා ඉතින් මේ වගේ එකක් හදාගන්න පුළුවන්. දැන් මම try කරලා බලන්න.